මේ බලන්නකෝ මේක දිහා. මොකද්ද? මේක තියෙන්නේ පුතා ඔයාට සුළු කරන්න කියලා තමයි එන්නේ. නැත්තම් මොකද්ද? වරහන් ඉවත් කර සුළු කරන්න. අන්න එහෙම තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. බලන්න මේක දිහා. මේකේ තේරුම තමයි x ධන 4 කියන මේ වරහන් දාලා. එයා දෙන්නම වැඩි වෙන්න ඕන 5න්. ඒක අපි දෙපාරට කරන්නේ. කොහොමද පළවෙනියට? 5න් වැඩි කරන්න x 5යි x. දන්නවනේ ඔයාලා. ඊළඟට 5න් වැඩි කරන්න 4. 5 වරක් 4 20යි. හැබැයි ධන 4 මෙයාගේ ධන මෙයාගේ ධන. එහෙනම් ඔයා දන්නවා වැඩි කරද්දී ධනයි ධනයි. ඒ කියන්නේ ලකුණු සමානයි නම් උත්තරේ ධන. දැන් ධන 3යි x එහෙම ලියා ගන්න. දැන් බලන්න මේ එක වගේ 5යි x 3යි x. එහෙනම් ඔයාලට එකතු කරන්න තියෙන්නේ අර බතකද ඉස්සෙල්ලා කිව්වා මේ 5යි 3යි එකතු කරන්න වගේ තියෙන්නේ. මෙයාගෙත් ධන මෙයාගෙත් ධන. එහෙනම් 5යි 3යි 8යි x උදා ගන්න ඕනේ. x නේ තිබ්බේ දෙපැත්තෙම පිටිපස්සෙන් දෙන්නගෙම. හරි. එහෙනම් ධන 20 ඔහොම ලිව්වනම් ලකුණු දෙකක් ඔයාලට මේකට හම්බ වෙනවා.